ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ විටමින් D පරීක්ෂණය ගැන. විටමින් D පරීක්ෂණය කියලා කියන්නේ රුධිරයේ ඇති විටමින් D මට්ටම මැනීමට භාවිතා කරන සරල රුධිර පරීක්ෂණයක්. විටමින් D ශක්තිමත් අස්ථි පවත්වා ගැනීමට ප්‍රතිශක්තිකරණ පද්ධතියට, ඒ වගේම ශරීරයේ කැල්සියම් මට්ටම නියාමනය කිරීමට අත්‍යවශ්‍ය වැදගත් පෝෂකාංගයක්. ඒ වගේම තමයි විටමින් D උණු වීමෙන් වැඩිහිටියන් අතර ඔස්ටියෝපොරෝසිස්, කුඩා ළමුන් අතර රිකට්ස් වැනි රෝග තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ විටමින් D පරීක්ෂණයේ ප්‍රතිඵල කොහොමද අර්ථ නිරූපණය කරන්න කියලා. සාමාන්‍යයෙන් මිලිලීටරයට නැනෝග්‍රෑම් 30ත් 50ත් අතර අපි සලකනවා සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුගේ තිබිය යුතු විටමින් D පරාසය විදිහට. එතකොට මිලිලීටරයට නැනෝග්‍රෑම් 20ට වඩා අඩුයි නම් අපි ඒක සලකනවා ඌනතාවයක් විදිහට. මිලිලීටරයට නැනෝග්‍රෑම් 20යි 30යි අතර අගය අපි සලකන්නේ ප්‍රමාණවත් නොවන. එහෙම නැත්නම් ඉන්සෆිෂන්සි අගයක් විදිහට. එතකොට මිලිලීටරයට නැනෝග්‍රෑම් 100ට වඩා වැඩියෙන් විටමින් D ඔබේ ශරීරයේ තියෙනවා නම් අපි ඒ සලකනවා අතිරික්ත විෂ සහිත අවස්ථාවක් විදිහට. මොකද විටමින් D කියලා කියන්නේ මේදේ ද්‍රව්‍ය විටමිනයක්. ඒ නිසා අපේ ශරීරයෙන් පහසෙන් මුත්‍රා මගින් ඉවත් වෙලා යන්නේ නැහැ. ඒ හේතුවෙන් අපි වැඩිපුර D අපේ ශරීරයට ලබා ගත්තොත් ඒව ශරීරය තුළ රැඳී පැවතීම විටමින් D විෂ සහිත තත්ත්වයකට හේතු වෙන්න පුළුවන්. විටමින් D පරීක්ෂණයේ භාවිතය මොනවා සඳහාද? විටමින් D ඌනතාවය හඳුනා ගන්න, ඔස්ටියෝපොරෝසිස් රෝගී නිරීක්ෂණය කරන්න, අස්ථි දුර්වලතාවය, අස්ථි බිඳීම් හෝ මාංශ පේශී දුර්වලතාවය ඇතිවීමට හේතු හඳුනා ගන්න, විටමින් D මට්ටම සම්බන්ධ නිදන්ගත රෝගවල අවදානම තක්සේරු කරන්න විටමින් D පරීක්ෂණයේ ප්‍රතිඵල යොදා ගන්නවා. මේ පරීක්ෂණය සඳහා සූදානම් වීම ගත්තොත් සාමාන්‍ය විශේෂ සූදානම් වීමක් අවශ්‍ය වන්නේ නැහැ. සාමාන්‍ය පරීක්ෂණය සිදු කරන්නේ අපගේ අතේ ඇති නහරයකින් කුඩා රුධිර සාම්පලයක් ලබාගෙන මේ නියදිය විශ්ලේෂණය සඳහා රසායනාගාරයකට යවනවා. සාමාන්‍යයෙන් දින කිහිපයක් ඇතුළත එහි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් මේ පරීක්ෂණයේ ප්‍රතිඵල වලට බලපාන සාධක ගත්තොත් හිරු එළියට නිරාවරණය වීම, විටමින් D බහුල ආහාර හෝ ආහාර අතිරේක ලබා ගැනීම, වකුගඩු හෝ අග්මා රෝග වැනි වෛද්‍ය තත්ත්වයන්වලදී විටමින් D පරීක්ෂණයේ ප්‍රතිඵල වලට බලපෑම් ඇති වෙන්න පුළුවන්. විටමින් D මට්ටමේ අසාමාන්‍යතා අවස්ථා දෙකක් අපි කතා කරා. එකක් තමයි ඌනතාවය කියලා කියන්නේ. ඌනතාවයේදී විටමින් D අතිරේක ලබා දීම, ආහාරයේ වෙනස්කම් සිදු කිරීම සහ හිරු එළියට නිරාවරණය වීම වැඩි කිරීම සිදු කරන්න වෙනවා. ඒ වගේම තමයි අතිරික්ත අවස්ථාවකදී සංකූලතාව වළක්වා ගැනීම සඳහා අතිරේක මාත්‍රාව අඩු කිරීම හෝ කැල්සියම් මට්ටම නිරීක්ෂණය කිරීම සිදු කරන්න ඕනේ. විටමින් D පරීක්ෂණයේ ප්‍රතිලාභ අපි ගත්තොත් ඌනතාවයේ කල්තිය හඳුනා ගැනීම, රිකට්ස් ඔස්ටියෝපොරෝසිස් වැනි සංකූලතාව වළක්වා ගැනීම, ඒ වගේම පුද්ගලයාගෙන් පුද්ගලයාට ප්‍රතිකාර වෙනස් කිරීම හා සැලසුම් කිරීම, ප්‍රශස්ත විටමින් D මට්ටම පවත්වා ගැනීමෙන් සමස්ත සෞඛ්‍ය මට්ටම යහපත් අයුරින් පවත්වා ගන්න පුළුවන්. විටමින් D පරීක්ෂණයට කොයි වගේ පිරිවැයක් යනවද? ඇත්තටම ගත්තොත් සාමාන්‍යයෙන් රජයේ රෝහල් වල අත්‍යවශ්‍යම කාරණයක් කරනවා විටමින් D පරීක්ෂා සිදු කරන්නේ නැහැ. නමුත් විටමින් D ඌනතාවයක් ඔබට පවතිනවා කියලා සැකයක් තියෙනවා නම් අපිට පුළුවන් පෞද්ගලික රසායනාගාරයක් මගින් විටමින් D පරීක්ෂාව සිදු කරගන්න. රුපියල් 9-10 සිට 15000 අතර අගයන් පරාසවල රසායනාගාරය අනුව මේ අගය විචලනය වීමේ හැකියාව තියෙනවා. ටිකක් මිල අධික පරීක්ෂණයක් වුණත් සමහර විට දීර්ඝකාලීනව ඔබ අපහසුතාවයට පත් කරන රෝග රැසකටම හේතු හොයාගන්න වැදගත් වෙන පරීක්ෂණයක් වෙන්න පුළුවන් මේ විටමින් D පරීක්ෂාව. සදා නිරහරව සිටීම අවශ්‍යයි. සාමාන්‍ය විටමින් D පරීක්ෂා සඳහා නිරහරව සිටීම අවශ්‍ය වන්නේ නැහැ. කොපමණ වාරයක්, කොපමණ කලකට සැරයක් විටමින් D පරීක්ෂාව සිදු කරන්න ඕනිද කියන එක සාමාන්‍යයෙන් අවදානම් සහිත පුද්ගලයෙක් සඳහා සෑම මාස 6කට හෝ 12කට වරක් වගේ විටමින් D පරීක්ෂාව සිදු කරනවා. නැතිනම් රෝග ලක්ෂණ තිබීම සලකා බලා තමයි විටමින් D පරීක්ෂණය සිදු කරන්නේ. විටමින් D මට්ටම අපේ ශරීරයේ වැඩි වුණොත් කොයි වගේ රෝග ලක්ෂණ දෙන්නේ? අධික විටමින් D ප්‍රමාණය ශරීරයේ පවතින විට ඕකාරය, දුර්වලතාවය, වකුගඩු හානි වැනි රෝග ලක්ෂණ ඇති කරන්න පුළුවන්. අඩු විටමින් D මට්ටමකට හේතු වෙන්නේ සීමිත හිරු එළියට නිරාවරණය වීම, විටමින් D පරිපූර්ණ ආහාර නොගැනීම සහ ඇතැම් රෝගී තත්ත්වයන් සමහරක් විට අවශෝෂණයේ ගැටලු ඔබේ විටමින් D ඌනතාවයට හේතු වෙන්න පුළුවන්. ඉතින් මම ගොඩාක් විස්තර කතා කරාද විටමින් D පරීක්ෂණය ගැන. ඒ වගේම තමයි විටමින් D කොයි විදිහටද අපේ ශරීරයේ සෞඛ්‍ය ඉටු කරන කාර්යභාරය, ඒ වගේම විටමින් D උණු වුණාම ඇති වෙන රෝග ලක්ෂණ ගැන මම කලින් වීඩියෝ දෙකක සඳහන් කරලා තියෙනවා. ඉතින් විටමින් D ගැන තවදුරටත් තොරතුරු දැනගන්න කැමති ඔයාලට පුළුවන් මගේ channel එක හරහා විටමින් D සම්බන්ධ පෙර වීඩියෝත් නරඹන්න. ඉතින් මේ වගේ සෞඛ්‍ය සම්බන්ධ වැදගත් දැනුම ඔයාලා අහන්න ආසයි නම්, දැනගන්න ආසයි නම් ඔයාලට පුළුවන් මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. නැවත මෙවැනි වීඩියෝකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.